හයි යාළුවනේ ඔන්න මම අද ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න හදන්නේ අපේ ගෙදර තිබිච්ච ඉෆ්තාර් පාටි එකක් මගේ දෙන්නගේ ඉස්කෝලේ යාළුවෝ. ඉතින් ඒකේ වැඩ කටයුතු කොහොමද කරේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම ගොඩක් දේවල් හැදුවා එදා. ස්ප්‍රින්ග් රෝල්, කට්ලට්ස්, එතකොට පිට්සා, තව චීස් කේක්, තව ගොඩක් જાති හැදුවා. ඉතින් ඒක කොහොමද කරේ කියලා පොඩ්ඩක් බලමු මේ වීඩියෝ එකේ. ඔන්න මම ස්ප්‍රින්ග් රෝල් එක හදන්න ගෝවා, කැරට්, එතකොට ලූණු ඒ ටික ලෑස්ති කරගත්තා. තව මම මේකට දානවා චිකන් කීමා එක ගත්තේ. ඉතින් ඒක ඇවිල්ලා පොඩ්ඩක් මම හේදුවා. හොදලා හොඳට වතුර බෙරෙන්න තියලා ඊට පස්සේ ඒකත් දැන් මේකත් එක්කම දාගෙන කරි එක හදා ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද මම කරි එක හදන්නේ කියලා. ඒ අතරතුර මම කට්ලට් වලටත් බඩු ලෑස්ති කරලා තියෙන්නේ. චිකන් එක තම්බ ගත්තා පිට්සා එක හදන්න. ඉතින් ඒකට මේ කුළුබඩු ටික දාලා තඹ ගන්නවා. කුළුබඩු කිව්ව ගොඩක් කුළුබඩු නෙවෙයි. කහ, ලුණු, ගම්මිරිස්. එච්චරයි. ඉතින් දැන් මම මේ කීමා එක දැන් වතුර බේරුණාට පස්සේ ඒකත් ප්ලේට් එකෙම තියාගත්තා. දැන් මම මේ කීමා එක දාලා කරි එක හදන්න යන්නේ ස්ප්‍රින්ග් රෝල් එකට. ඉතින් ভেජිටබල් ස්ප්‍රින්ග් රෝල් එක ගොඩක් රහයි උනාට ඉතින් ළමයි කන්න නිසා මම ඒකට චිකන් පොට්ටක් දාගත්තා. ඉතින් දැන් මේක බටර් එක දාගත්තේ. බටර් එකට ඉඟුරු සුදු ලුණු ටිකක් දාලා චිකන් කීමා එක දාලා දැන් හොඳට චිකන් එක කුක් කරගන්නවා. ඊට පස්සේ ඒකට ලුණු දැම්මා. ලුණු දාලා කහයි ගම්මිරිස් ටිකකුත් දාලා කීමා එකේ කරිය හදා ගන්නවා. ඒක කීමා එක හොඳටම කුක් වුණාට පස්සේ ඒකට කැරට්ුයි ගෝවයි ලුණුයි දාලා හොඳට මික්ස් කරගත්තම අපේ කරිය ලෑස්ති. ඔන්න දැන් කීමා එක හැරී ඉතින් දැන් මම ඒකට ලුණු දැම්මා. ඊට පස්සේ කැරට් එකයි ගෝවා එකයි දාගෙන ඔක්කොම හොඳට මික්ස් කරගන්නවා. දැන් මේ ගෝවා එකයි කැරට් එකයි දැම්මට පස්සේ ඒක ගොඩක් කුක් කරන්නේ නැහැ. පොඩ්ඩක් අර හාෆ් වගේ තමයි කුක් කරගන්නේ. මොකද මේක ස්ප්‍රින්ග් රෝල් එක බැදිනකොට ඒක ආයි පොඩ්ඩක් කරි එක තැම්බෙනවානේ. ඉතින් ඒ ගාන ඇති නැත්තම් ගොඩක්ම තැම්බුනම ඒක රහ එන්නේ නැහැ හොඳටම. ඔයාලා කලින් දාපු ලුණු ගම්මිරිසෙම මදි නම් තව පොඩ්ඩක් ඇඩ් කරගත්තට කමක් නැහැ. ඔන්න දැන් පිට්සා එක හදාගන්න යන්නේ. ඉතින් පිටි කිලෝ එකකට මයිරෝපෑන් ඉස් පැකට් එකයි. එතකොට ඒකට ඔරිගානෝ ටිකක් දාගන්නවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයකට. ඊට පස්සේ දැන් මේකට අනන්න අපි දාන්නේ ඔලිව් ඔයිල්. හරිද? ඔලිව් ඔයිල් දාගෙන ඊට පස්සේ ඉතුරු ටිකට තමයි වතුර දාන්නේ. ඉතින් ඊට පස්සේ හොඳට මික්ස් කරගෙන අනා ගන්නවා. හොඳට අනන්න. ටික වෙලාවක් හොඳට අනන්න සොෆ්ට් වෙනකන්. ඊට පස්සේ විනාඩි 20ක් ඇති. ඒ වුණාට පැයක් විතර තියෙනකොට හොඳටම පිපෙනවා. එතකොට ඩෝ එක මාෂාල්ලා කියලා හොඳටම සොෆ්ට් වෙනවා. ඉතින් හදලා බලන්න මේක ඔරිජිනල් රෙසිපි එකක්. මොකද මපේ නංගි චෙෆ් කෝස් එකක් කරා. ඒකෙන් එයා ඉගෙන ගත්ත විදිහට තමයි මේක හදන්නේ. කිසිම දෙයක් වරදින්නේ නැහැ. ෂෝක් එකට එනවා. හදලා බලලා කොහොමද ආවේ කියලා මටත් කියන්න. මම රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඔන්න දැන් ඩෝ එක හරි. ඉතින් අපි එක තැන තියනවා පිපෙන්න. ඒ අතරතුර දැන් මම යන්නේ ස්ප්‍රින්ග් රෝල් එක හදන්න. කරි එක ලෑස්ති කරානේ. ඉතින් දැන් ස්ප්‍රින්ග් රෝල් එක හදනවා. මේකෙත් මම ටිප් එකක් කියන්නම්. ස්ප්‍රින්ග් රෝල් එක හදද්දී එජස් දෙක හරියටම එකට එක සමපාත වෙන විදිහට ගන්න. නැත්තම් අර අතරමැදින් පොඩ්ඩක් තෙල් ගතියක් වගේ එන්න බලනවා. හොඳට සීල් වෙන්න රැප් කරගන්න. ස්ප්‍රින්ග් රෝල් එකත් නැත්තම් ගොඩක් කට්ටිය හදනවා මම දැකලා තියෙනවා. කාලක් තියෙනවා තෙල් බේරෙනවා. ඉතින් තෙල් බේරෙන්නේ නැතුව තියෙන්න නම් හොඳට ටයිට් එකට රැප් කරන්න ඕනේ. අනිත් එක හොඳට සීල් වෙන්න ඕනේ. ඉතින් දැන් ඒක ඉවර කරලා මම දැන් යන්නේ කට්ලට් එක හදන්න. ඉතින් තෙල් එකට ඉඟුරු සුදු ලුණු දාලා ඒකටම දාගත්තා කරපිංචයි, අවුමිරිස් චූටියට කපපු ටිකයි. ඊට පස්සේ ඒක පොඩ්ඩක් බැදෙනකොට ලුණු ටික දාගන්නවා. ලුණුත් ගොඩාක්ම තම්බන්නේ නැහැ. පොඩ්ඩක් බාගෙට ලුණු එක තැම්බෙද්දි ඒකට දානවා ලුණු, කහ, ගම්මිරිස්. එතකොට එච්චර. ඉතින් ඒ ටික දාගෙන හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඊට පස්සේ දාගන්නවා සැමන් එක. සැමන් හරි මාළු හරි. හොඳට පොඩි කරගෙන දාගන්න. දැන් මේකේ මෙෂර්මන්ට් එක ගන්න මෙහෙමයි. අල 3 ගුණයක් නම් ලුණු 1 ගුණයයි. අල වගේ 1 ගුණයක් ලුණු 2 ගුණයක් මාළු. එතකොට තමයි අර කට්ලට් එකේ හොඳටම මාළු රහ එන්නේ. අනිත් එක අර කට්ලට් එක කැඩෙන්නේ එහෙම මුකුත් නෑ ලස්සනටම එනවා. මගේ කට්ලට් නම් කවදාවත්ම කැඩෙන්නේ නෑ. ඉදන් නෑ හැමෝම අහන්නේ කට්ලට් එක කැඩෙන්නේ නැතුව හදන්නේ කොහොමද? කැඩෙන්නේ නැතුව හදන්නේ කොහොමද කියලා. මම හදන්නේම මේ මෙෂර්මන්ට් එකට. ඒක කවදාවත් කැඩිලා නෑ. අනිත් එක මම ඩබල් කෝටින් දානවා කට්ලට් එකට. සෝ හොඳට ක්‍රිස්පි එකට එනවා. ඉතින් පීසා එක දැන් පුනට පස්සේ මේ විදිහට අපි මිනි පීසාස් හදාගත්තා. ඊට පස්සේ දැන් යන්නේ ආයි කට්ලට් එක බදින්න. ඉතින් අද වැඩ ගොඩයි. එක දිගට වැඩ එකක් ඉවර වෙන්න කරගෙන යනවා. මොකද දැන් ගොඩක් හවස් වෙලා තරකට ගොඩක්ම ළඟයි. මට ටේබල් අරේන්ජ්මන්ට් එකක් කරන්නත් තියෙනවා. දැන් ඉක්මනට මේ වැඩ ටික ඉවර කරගන්න යන්න. ඉතින් අපේ අල්ලපු ගෙදරක් කළ දෙන්න ආවා. ඒ දෙන්නට බාර දුන්නා සෑන්ඩ්විච් හදන්න. එයාලා සෑන්ඩ්විච් හදන වීඩියෝ එක කොහොමද කියලා දැන් අපි බලමු.
සෑන්ඩ්විච් එකට ෆිලිං එක හදාගත්තේ තඹගත්ත චිකන්, මයොනයිස්, ගම්මිරේ, තව ලුණු. සාමාන්‍යයෙන් දන්නවා සෑන්ඩ්විච් එකක් හදන විදිහ. ඉතින් මම ඒක කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද ටේබල් සෙටප් එකක් කරගන්නේ කියලා. මේක නම් වටිනවා කියලා හිතෙනවා. හැමෝම දන්නේ නැහැ කොහොමද ටේබල් සෙටප් එකක් කරගන්නේ කියලා. ඉතින් ටේබල් සෙටප් එකක් කරද්දී කොහොමද සෙන්ටර් එකට මොන හරි ඩෙකොරේෂන් එකක් කරනවා නම් ගොඩක්ම හොඳයි net එකක් හරි හොඳ ක්‍රේප් ක්ලොත් එකක් යූස් කරන්න. ඉතින් මම දාගත්තේ net එකක්. මේක ඇවිල්ලා ටිකක් ඩල් ගෝල්ඩ්. ඉතින් මගේ තව ඒකටම ගැලපෙන වාස් එකක් තිබ්බ නිසා මට ආස හිතුණා මට නෙළුම් මල් දාගන්න ඕන වුණා. ඉතින් මගේ නෙළුම් මල් මම හිතපු විදිහටම සිද්ධ වුණේ නැහැ. මොකද ඒක රෑ වෙද්දි පර වෙන්න ගත්තා. මම උදේ පන්සල ගාවින් ගෙන්න ගත්තේ. කොහොමවත් මගේ ඩෙකොරේෂන් එක මම හිතපු විදිහට මට කරගන්න බැරි වුණා. ඒත් මම ඒක මැනේජ් කරගත්තා. ඉතින් දැන් හදපු කෑම ඔක්කොම ටික මේසෙට තියාගත්තේ මෙහෙම තමයි. ඉතින් ප්ලේට්ස් arrange කරා. ඒකත් gold color වලින්ම ගොඩක් ඒක gold color වලින්ම using ඒ ටිකේ විදිහට තියාගෙන ටේබල් එකේ විදිහට setup කරගෙන අපේ මුස්ලිම් ක්‍රමයක් තමයි බිම වාඩි වෙලා නෝම්බි අරන එක කන එක හැමදේම ගොඩක් වෙලාට කරන්නේ බිම වාඩි වෙලා. ඉතින් නිතරම ගෙවල් වල එහෙම කරන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් ගැදරින් එකකදී මෙහෙම තමයි වෙන්නේ. ඉතින් මම ඒකත් center piece එකක් arrange කරගත්තා. මෙතනටත් මට නෙළුම් මල් ඕන වුණා. මම කලින් කිව්වා වගේ මට හිතපු විදිහට ඒක කරගන්නම බැරි වුණා. මගේ ඔළුවේ තිබිච්ච plan එක වෙනයි මම කරපු එක තව ඉතින් ඒක ඔක්කොම ඩිපෙන්ඩ් උනේ අර නෙළුම් මල් වලින්. ඉතින් මේ විදිහට තමයි මම ඔක්කොම බිම පදුර එලලා සෙටප් එක කරගත්තේ. මොකද මට ඕන වුණා දූගේ යාළුවන්ට අපේ මුස්ලිම්ස්ලගේ විදිහට එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඉතින් එයාලත් ගොඩක් ආස වුණා දූට කියලා තිබ්බා එයාලට ෂෝල් එකක් දාන්න අපේ විදිහට රැප් කරලා එයාලට බ්‍රේක්ෆාස්ට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට මම ඉතින් හැමදේම arrange කරලා දුන්නා. මොන දැන් කට්ටිය එන වෙලාව ඉතින් එක්කෙනා දෙන්න ඕනේ එනවා. ඉතින් ගෑනු ළමයි දන්නවනේ ඉතින් එයාලගේ හැමදේම කරේ ඉතින් එයාලගේ සතුට වෙනුවෙන්. ඉතින් එයාලා එන්ජොයි කරන එක තමයි මගේත් පරමාර්ථය. ඒක පටන් ගත්තා ඉතින් ආපු ගමන්ම. ඉතින් දැන් මොන සෙට් එකක් නම් ෂෝල් එක දාගෙන ඉන්නවා. ඊටු සෙට් එකෙන් පරක්කු වුණ නිසා ඒක කරගන්න ටිකක් පහු වුණා. ඒක මේක වීඩියෝ එකේ නෑ. ස්ටාර් එක සෙට් උනේ. ඉතින් මම ඊ බ්ලොග් එකක් ගියන්නම් ලස්සන එකක්. ඉතින් subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ලස්සන වීඩියෝස් ඉස්සරහට බලන්න.